කන පලා ගන්න නැතුව ඵලයන් ගෙට. මොන ප්‍රශ්නයාවත් මොන වැරද්ද කරත් මං හැම වෙලේම වැරද්ද දැක්කේ නිෂුගේ පැත්තෙන් විතරයි. ඒ නිසාම වෙන්න ඇති පරිවි ජෝඩුවක් වගේ හිටපු අපි දෙන්නට මෙච්චර ප්‍රශ්න ගොඩක් එන්න පටන් ගත්තා. අසුනා සෝරි මචං. බෝව ගණන් ගන්න එපා. වරෙන් අපි යන්. නිෂු දරුවෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් කියලාවත් මං එයා ගැන පොඩ්ඩක්වත් හිතුවේ නැහැ. පිරිමියෙක් වුණාම දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ව කොච්චරනම් ආදරෙන් බලා ගන්න ඕනේද? මට ඒවා ගැන දැනුමක් තිබුණ නැති නිසා තවත් දවසක මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණා. චාමර කවුද වාට මේ මැසේජ් කරලා තියෙන ගෑණි? මොන ගෑණියෙක්ද ඔයි? සමසර පිස්සුද? ළඟකදී නම් මට වාගේ වෙනසක් තේරුණා. ඒකට හේතුව නම් මේක තමයි. මට කියන්න චාමර මේක ඇත්තක්ද? ඔව් ඔව් ඇත්ත. මමයි මගේ දරුවයි ඔයාට කරපු වැරද්ද මොකද්ද චාමර? මට මේ ජීවිතේ ඇත්ත වෙලා තියෙන්නේ ඔයි. ඇති වෙලා නම් මාව දාලා යන්න. හැබැයි මේ දරුවට වෙනස්කම් කරන්න එපා. හැමදාම දරුවා කියලා මාව බදාගෙන ඉන්න එපා. මේ දරුවා ඔයාගේ දරුවා චාමර. අනේ කටවැන්න ඵලයන් ගෑණි යන්න. මගේම වැරදි වලට මං හැම වෙලේම පරිගත්තේ නිෂුගෙන්. නිෂුට දැනුණු ඒ වේදනාව මේ ලෝකේ කිසිම ගැහණියෙක් නම් දැනෙන්න එපා. එදා මට ඒ ආපු කේන්තිය නිසා මගේ ජීවිතේ පිරිමියෙක් අහන්න අකමැතිම වාක්‍ය මට අහන්න වුණා. ડોක්ටර් මගේ වයිෆ්ටයි දරුවටයි කොහමද? අපි ගොඩක් උත්සාහ කරා චාමර. ඒත් අපිට දරුවා බේරගන්න බැරි වුණා. අම්මා විතරයි බේරගන්න පුළුවන් වුණේ. නෑ ડોක්ටර් එහෙම වෙන්න බෑ. අකමැත්තෙන් වුණත් ඔයාට ඒක පිළිගන්න වෙනවා චාමර. දැන් ඔයාගේ දරුවා ඔයාට අහිමි වෙලා ඉවරයි. I am very sorry. ඉතින් තමන්ගේම දරුවා තමන් විසින්ම නැති කරගෙන ජීවත් වෙනවා කියන්නේ මැරි ජීවත් වෙනවා වගේ දෙයක්. කුසේ ඉන්න දරුවෙක්ගේ මූණ බලන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කොච්චරනම් හීන දකින්නවද? මට සමා වෙන්න. මං වාට ඉද්දන්න හිතුවේ නැහැ. ඒත් මට ආපු තරහටයි මං ගත්ත වැරදි තීරණ වලටයි අපේ දරුවගේ ජීවිතේ අපිට නැති වුණා. ඔයාට මාව නැති කරන්න තිබ්බ චාමර. අපේ දරුවට මේ ලෝකෙට එන්නවත් නොදී. ඔයා එහෙම දෙයක් කරපු එක වැරදි. වෙච්ච හැම දෙයකටම මට සමා වෙන්න ඉසු. මට වාට සමාව දෙන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ චාමර. හැබැයි එක දෙයක් මතක තියාගන්න.